අපරාධ විද්‍යාව පිළිබඳව නිර්වචනය කරනකොට අපිට හඳුනා ගන්න පුළුවන් වැදගත්ම නිර්වචනයක් තමයි සදර්ලන්ගේ නිර්වචනය. කොහොම වුණත් අපි දන්නවා මේ අපරාධ විද්‍යාව කියන වචනය 1879 දී පෝල් ටෝපිනාට් විසින් තමයි හඳුන්වලා දෙන්නේ. මේක පදනම් කරගෙන අපරාධ විද්‍යාව කියන එක සරලවම අපි නිර්වචනය කරන්නේ අර අනිත් හැම විද්‍යාවක් නිර්වචනය කරනවා වගේ අපරාධ පිළිබඳව විද්‍යාත්මකව කරනු ලබන ගවේෂණයක්, විමර්ශනයක්, විද්‍යාත්මකව කරනු ලබන අධ්‍යයනයක් විදිහට. හැබැයි අද මගේ වෑයම වෙන්නේ අපි කවුරුත් දන්න අපරාධ විද්‍යාවේ පියා විදිහට සැලකෙන E.H. සදර්ලන්ඩ් කියලා කියන්නේ අපරාධ විද්‍යා විෂය පතයට විවිධ න්‍යායන් හඳුන්වලා දීපු විශේෂයෙන් සමවයස් සමූහ සහ අපරාධකාරීත්වය පිළිබඳව දීර්ඝ වශයෙන් කතා කරපු අපරාධ විද්‍යාඥයෙක්. ඔහුගේ Principles of Criminology අපරාධ විද්‍යා මූලධර්ම කියන කෘතිය පදනම් කරගෙන ඔහු අපරාධ විද්‍යාව පිළිබඳ මේ දක්වන නිර්වචනය ඇත්තටම මට හිතෙන්නේ සාර්ව මට්ටමේ නිර්වචනයක්. ඔහු කියනවා එක තැනකදී සමාජ සංසිද්ධියක් විදිහට අපරාධ පිළිබඳ රැස් කරගනු ලබන දැනුම් සම්භාරය තමයි අපරාධ විද්‍යාව කියලා. බැලූ බැල්මට මේ කියන ප්‍රකාශය ඇතුලේ අපිට මහා ගැඹුරක් නොතේරුණාට අපි හෙමින් මේ ප්‍රකාශය පළල්ව විශ්ලේෂණය කරන්න ගියොත් මේකේ ගැඹුර මොකක්ද කියලා අපිට හිතා ගන්න පුළුවන්. මෙයා කියනවා අපරාධ ගැන අපි දැනුම එකතු කරනවා කොයි විදිහටද? ඒක සමාජ සංසිද්ධියක් විදිහට. අපි බලමු මේ මොකක්ද කියන්නේ කියලා. සදර්ලන්ඩ්ට අනුව මේකට කාරණා තුනක් ඇතුළත් වෙනවා. මොනවද ඒ කාරණා තුන? නීති සම්පාදනය කරන එක, අපි කියනවා මේකින් ලෝස් කියන එක, නීති කඩනවා breaking laws, නීති කැඩීමෙන් ඇතිවෙන ප්‍රතික්‍රියාව reacting toward the breaking of the laws. මෙන්න මේක තමයි ක්‍රිමිනොලොජි කියලා කියන්නේ කියලා පැහැදිලි කරනවා. ඒත් සමහර වෙලාවට අපිට මේක තාම තේරුණේ නැතුව වෙන්නේ නැති. හැබැයි අපි බැලුවොත් නීති සම්පාදනය කාලයක් තිස්සේ අපි දන්නවා සමාජය තුළ මේ අපරාධ කියන එක නිර්වචනය වෙලා තියෙන්නේ මහ පුදුම විදිහකට. එක පැත්තකින් අපි මේ වැරදි පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහය කියලා කියන්නේ අපරාධ පිළිබඳව තියෙන විශ්ලේෂණය කරලා තියෙන මූලික ලේඛනේ. ඒකේ අපරාධ කියන වචනය භාවිතා කළේ නැති වුණාට වරද කියන වචනය යොදාගෙන මේ අපරාධ පිළිබඳ පුළුල් විග්‍රහයක් කරලා තියෙනවා. ඒකේ තමයි තියෙන්නේ සමහර පුද්ගලයෝ කළ යුතු දේවල් නීතියෙන් නියම කරලා කළ යුතුයි කියලා තියෙන දේවල් නොකර හැරියම ඒවා වගන්ති විදිහට අපරාධ ලෙස නිර්වචනය කරලා තියෙනවා. ඒ වගේම පුද්ගලයන්ට නොකළ යුතුයි කියලා අනකරලා තියෙන දෙයක් පුද්ගලයෙක් අතින් වුණා මේක වරදක් වන විදිහ නිර්වචනය කරලා තියෙනවා. මේ නීති සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය තුළ අපිට පේනවා සමහර අපරාධ තියෙනවා ඒ වගේ සදාචාරාත්මක අතිනුත් ඒවා වැරදි. ඒ කියන්නේ අපි කාලයක් තිස්සේ අපේ ආගම දහමට සිරිත් විරිත් ධර්මතාවලට අනුව අපි කාලයක් තිස්සේ සමාජයේ පිළිපැදපු දේවල් තියෙනවා. සම්ප්‍රදායක් විදිහට පරම්පරාවෙන් පරම්පරාවට ඒවා අපි අරගෙන ගිහිල්ලා තියෙනවා හොඳ දේවල් හින්දා සමාජය පාලනය කරන්න. මෙන්න මේ දේවල් මිනිස්සු අතින් කඩ වුණාම ඒ කඩ වෙච්ච දෙය ඒක සදාචාරාත්මක වශයෙන් අපි පිළිපැදපු දෙයක්. හැබැයි ඒකට කාලයගේ ඇවෑමෙන් නීතිමය මූලයක් එකතු වෙලා ඒව අපරාධ බවට නිර්වචනය වෙලා තියෙනවා. අපි මෙහෙම කියමුකෝ. අපි දන්න ඕනම ආගමක බුදුරජාණන් වහන්සේ හෝ වේවා, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ හෝ වේවා, අල්ලාහ් නබිතුමා හෝ වේවා, මේ ඕනම ආගමක අපිට තියෙනවා අපි හැසිරිය යුතු ආකාර පිළිබඳ හැසිරීම් පද්ධතියක්. දැන් අපේ බුදුදහමේ හැටියට අපිට කියනවා තව කෙනෙක්ගේ පණ නසන්න බෑ. කාම මිච්ඡාචාරයේ යෙදෙන්න බෑ. මත්පැන් මත්ද්‍රව්‍ය පානය කරන්න බෑ. මුසාවාදේ කරන්න බෑ. මේවම කෙනෙක්ගේ පණ නහන්න බෑ කියන එක. මිනී මැරීමට තැත් කිරීම. ඒ කියන්නේ අපි සදාචාරාත්මක වශයෙන් පිළිගත්ත දේවල් පස්සේ නෛතික මූලයක් එකතු වෙලා ඒකවා නීති බවට පත් වෙලා තියෙනවා. නීති සම්පාදනය කියලා කියන්නේ මෙන්න මේක. ඒ කියන්නේ සමාජයක් ඇතුලේ ඒ සමාජයට ඔබින විදිහට යාවත් කාලීනව පුද්ගල හැසිරීම් පාලනය කරන්න විවස්ථාපිතව අපි අනුමත කරලා තියෙන ලේඛනයක සඳහන් වන කාරණා.
සමහර කාරණා තියෙනවා ඒකේ කිසිම සදාචාරාත්මක බවක් නැහැ බැලූ බැල්මට. හැබැයි මේ සමාජයේ පැවැත්ම සඳහා සුදුසුයයි අත්‍යවශ්‍යයි නම් කෙරුණු කාරණා ටිකක්. දැන් අපි ගමුකෝ අපි පාරේ යනකොට මහා මාර්ගයක යනකොට අපේ රථ වාහන බඳපටි පළඳින්න. ඒකේ කිසිම සදාචාරාත්මක පදනමක් නැහැනේ. ඊළඟට අපි බයිසිකලයක යනකොට හෙල්මට් එකක් පළඳින්න. ඒකේ කිසිම සදාචාරාත්මක පදනමක් නැහැනේ. නමුත් අපිට නීතියෙන් කියලා තියෙනවා ඒවා කරන්න කියලා. ඇයි? සමාජයේ පැවැත්මට, සමාජයේ යහපතට. මේ අනුව අපිට පේනවා සදර්ලන් කියනවා අපරාධ විද්‍යාවේ එක කොටසක් තමයි නීති සම්පාදනය කිරීම කියන එක. නීති සම්පාදනය කියන එක ඊටාම බැරෑරුම් ඒ වගේම තීක්ෂණ බුද්ධියකින් ඒ සමාජයේ යාවත්කාලීන අවශ්‍යතාවයන් වලට අනුව වෙන්න ඕන එකක්. සමහර වෙලාවට එහෙම ඔය මම කියන ලක්ෂණ වලින් තොරව නීති සම්පාදනය වෙන්න යනකොට අපි දකිනවා සිවිල් සමාජයේ ලොකු ආందోලනාත්මක විරුද්ධ වීම හඳුන ගන්න පුළුවන්. අපි නිදර්ශනයක් විදිහට ගමුකෝ. ගබ්සාව නීතිගත කරන්න ගියොත්, ගණිකා වෘත්තිය නීතිගත කරන්න ගියොත්, සමරිසි විවාහ නීතිගත කරන්න ගියොත් අපේ ලාංකීය සමාජයේ ඔබත් මමත් දන්නා කරුණක් තමයි ඒකට බොහෝ දෙනෙක්ගේ විරෝධතාවය ඇති වෙන්න පුළුවන්. ඇයි ඒක ආගමික දෘෂ්ටියෙන් බලන්න පුළුවන්. අපේ සදාචාරයේ සංස්කෘතිය සෝදාපාලුවට ලක් වෙනවා කියලා හිතන්න පුළුවන්. මේ ආදී වශයෙන් මේ විරෝධතාවයන් එනකොට ඒ වගේ නීති අපි සමාජයට හඳුන්වා දීම පිළිබඳව යම් පසුබෑමක් අපි තුල ඇති වෙනවා. එතකොට නීති සම්පාදනය කියලා කියන්නේ මේ අනුව සමාජයක පුජ්‍යලයෝ හැසිරෙන්න ඕන මෙන්න මේ විදිහටයි කළ යුත්තේ මේවයි නොකළ යුත්තේ මේවයි මෙන්න මේ ක්‍රියාවලිය අන්තර්ගත දීර්ඝ සංසිද්ධියක් තමයි හැඳින් වෙන්නේ. එතකොට අපරාධ විද්‍යාවේ එක කොටසක් තමයි මේ නීති සම්පාදනය කිරීම. බලන්න සදර්ලන්ගේ නිර්වචනයේ තියෙන පුළුල් බව. නීති කැඩීම. මිනිස්සු නීති කඩනවා. ඇයි? විවිධ හේතු මත. දැන් අපි අපරාධ විද්‍යාව ඉගෙන ගන්නකොට ඉගෙන ගන්නවා මිනිස්සු මේ ආහාරය ප්‍රවේණීය ජානමය බලපෑම අපි කියන ජීව විද්‍යාත්මක සාධකවල බයොලොජිකල් මේ වගේ දේවල් හින්දා මිනිස්සු නීති කඩනවා කියලා. තවත් පැත්තකින් අපි ඉගෙන ගන්නවා මිනිස්සු දරුවෝ සමාජානියෝජනය වන වටපිටාව එක්ක ඒගොල්ලන්ට ගොඩනැගෙන පෞරුෂය මත ඒගොල්ලොන්ගේ අපරාධකාරී චර්යාවන් බිහි වෙනවා කියලා. අපි කියන්නේ මනෝවිද්‍යාත්මක මතවාද කියලා. තවත් වෙලාවක අපි කතා කරනවා මේ සමාජ පරයායේ තියෙන සමාජීය කාරණා. දරිද්‍රතාවය වෙන්න පුළුවන්, ඊළඟට වෙනස් කොට සැලකීම්, ඩිස්ක්‍රිමිනේෂන් වෙන්න පුළුවන්, ඊළඟට උපසංස්කෘතීන් වෙන්න පුළුවන්, ඊළඟට අපි ගත්තොත් ලේබල් ගැසීමක් වෙන්න පුළුවන්, අනෝමීය තත්ත්වයන් වෙන්න පුළුවන්, සමවයස් සමූහ වෙන්න පුළුවන්. මේ ආදී විවිධ කාරණා පදනම් කරගෙන මිනිස්සු අපරාධකාරයෝ වෙන ආකාරය පිළිබඳ අපරාධ විද්‍යාවෙන් කතා කරනවා. ඇයි ඒගොල්ලෝ අපරාධ කරන්නේ? මොන හේතුද ඒකට බලපෑවේ? ඊළඟට අපි අපරාධ විද්‍යාවෙන් කතා කරනවා මේ විදිහට විවස්ථාපිතව නිර්වචනය වෙලා තියෙන අපරාධ මිනිස්සු විවිධ විදිහට කැඩුවාම ඇති වෙන්නේ මොකද්ද? ප්‍රතිඵලය මොකක්ද? ඒකට තමයි අපි කියන ඔය ක්‍රිමිනල් ජස්ටිස් සිස්ටම්. අපරාධ යුක්ති ක්‍රියාදාමය කියලා එකක් තියෙන්නේ. පොලිසිය අධිකරණ බන්ධනාගාර පුනරුත්ථාපන ආයතන කියලා එකට ධම්මැලක බැඳුණු පුරුක් වගේ ක්‍රියාවලියක් රට තුල තියෙන්නේ ඒකට. මම ඒකයි කියන්නේ සදර්ලන් ඉදිරිපත් කරපු මේ නිර්වචනය කොච්චර පළල් විදිහට කිසිම දෙයක් සදර්ලන්ට මග ඇරිලා නැහැ. අපිට දැන් මේ අනුව පේනවා මේ සදර්ලන්ගේ නිර්වචනයේ කෑලි තුනක් තියෙනවා. එකක් නීති සම්පාදනය. නීති සම්පාදනය කියන එක පුජ්‍යලයකට හෝ ඔබට මට ආවට ගියාට කරන්න බලයක් තියෙන එකක් නෙමෙයි. ඒක සමාජය තුල සංවේදීව ඊතා මනා දැක්මකින් ඊතා තීක්ෂණ බුද්ධියකින් අධ්‍යයනය කරලා නෛතික ක්‍රියාපටිපාටීන් ඔස්සේ ගිහිල්ලා කළ යුතු කාර්යභාරයක්. ඒ සමාජයට සංවේදී නොවන නීති අපි ගේන්න හැදුවොත් ඒ සමාජය තුළ විසංවිධානකාරී තත්ත්වයන් ගොඩනගෙන්න පුළුවන්. නීතිය පිළිබඳ සමාජ විද්‍යාව. නීති හදන්නේ එතකොට නීති හැදීම කියන එක අපිට සමාන කරන්න පුළුවන් නීතිය පිළිබඳ සමාජ විද්‍යාව කියන පරාසයට. මිනිස්සු ඇයි අපරාධ කරන්නේ? මොනවද හේතු? මේ හේතු හොයන එක අපි කියනවා අපරාධ හේතු විද්‍යාව නැත්නම් ක්‍රිමිනල් ඉටියොලොජි. මිනිස්සු මේ අපරාධ කරාම ඒවට ඇතිවෙන ප්‍රතික්‍රියාව මොකද්ද? දණ්ඩන විද්‍යාව. ඒ කියන්නේ දඬුවම් දීමේ ක්‍රියාවලියකට මේක යටත් වෙනවා.
ඔන්න සදර්ලන්ගේ නිර්වචනයෙන් අපිට ගන්න පුළුවන් කාරණාව. සදර්ලන් කියනවා මේකින් ලෝස්, ඒක අපරාධ විද්‍යාව ප්‍රධාන කොටස් තුනකට බෙදලා කතා කරනවා. මේකින් ලෝස් නීති හදනවා, නීතිය පිළිබඳ සමාජ විද්‍යාව කියන පරාසය තුල. බ්‍රේකින් ලෝස් ක්‍රිමිනල් ඉටියොලොජි කියනවා, මිනිස්සු ඇයි අපරාධ කරන්නේ, ඒවට හේතු මොනවද කියලා අපි හොයනවා. ඒ අපරාධ වුණාට පස්සේ ඒවට ඇති වෙන ප්‍රතික්‍රියාව හඳුන්වනවා දණ්ඩන වේදය කියන එකෙන්. එතකොට ඔබට පේනවා සදර්ලන් මේ ඉදිරිපත් කරන නිර්වචනය තුල අපරාධ විද්‍යාවේ කිසිම තැනක්, කිසිම විෂය මාතෘකාවක් මග ඇරිලා නැහැ. ඔහු අපරාධ විද්‍යාවේ පියා විදිහට හැඳින්වීම තුල අපරාධ විද්‍යාව වෙනුවෙන් මේ දක්වපු නිර්වචනය තුලින්ම අපිට පේනවා මේ පියා විදිහට හැඳින්වීමේ තියෙන සාධාරණ බව. මොකද සමාජ සංසිද්ධියක් ලෙස අපරාධ පිළිබඳ එකතු කරනු ලබන දැනුම් සම්භාරය තමයි අපරාධ විද්‍යාව කියලා සදර්ලන් හඳුන්වනවා. එතකොට ඒකට කෑලි තුනක් අයිති වෙනවා. ඒ තමයි නීති හදන එක, නීති කඩන එක, නීති කැඩීමෙන් ඇති වෙන ප්‍රතික්‍රියාව අධ්‍යයනය කරන එක. මේක සුමට ක්‍රියාවලියක් නෙමෙයි. නීති හදනවා කියලා කියන්නේ ඒ සමාජය ගැන අධ්‍යයනය කරනවා. මිනිසුන්ගේ චර්යාවන්, ඒ චර්යාවන් පාලනය කිරීමට ඕන කරන ප්‍රවේශයන් පිළිබඳව අධ්‍යයනය කරනවා. ඒක අපි හිතන තරම් පහසු කාර්යයක් නෙමෙයි. සමාජයට යාවත්කාලීන වූ නීති හඳුන්වා දීමේ කාර්යපටිපාටිය සිදුවන්නේ ඒ සමාජය පිළිබඳ අධ්‍යයනය හරහා. ඒ නිසා තමයි සදාචාරාත්මක දේවල් වලට නෛතික අංග දීලා ඒවා නීති බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි සදාචාරාත්මක පදනමක් නැති එහෙත් සමාජයට අවශ්‍යයි හිතෙන දේවල් නීති බවට පත් කරලා තියෙන්නේ. ඊළඟට ගත්තාම නීති කඩනවා. නීති කැඩීම ගැන අපි විවිධ න්‍යාය පරාසයන්ගෙන් අපරාධ විද්‍යාව විෂයපතේ තුල අධ්‍යයනය කරනවා. එතකොට අපරාධ විද්‍යාව විෂයපතෙන් අධ්‍යයනය කරනකොට ඒක අපි හඳුන්වනවා අපරාධ හේතු විද්‍යාව කියලා. ඊළඟට නීති කැඩීම අපරාධ විද්‍යාවෙන් අධ්‍යයනය කරනවා අපරාධ යුක්ති ක්‍රියාපටිපාටිය කියන සම්පූර්ණ පරාසයම කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මේ නීති කැඩීම කියන ක්‍රියාවලිය පදනම් කරගෙන. එතකොට ඒ ඔක්කොම කාර්යයන් අයිති වෙනවා අපරාධ විද්‍යාව කියන විෂය පතේට. මේ අනුව ඔබට පැහැදිලි වෙනවා සදර්ලන්ගේ නිර්වචනයේ තියෙන දිග පළල ගැඹුරු බව සහ අරුත් බව කොච්චරද කියලා. ඉතින් ඔබට මෙවැනිම අපි ඉදිරියේදී කතා කරමු මේ අපරාධ පිළිබඳ තවත් ගැඹුරින් සාකච්ඡා කරමු. ක්‍රිම් ඇකඩමි YouTube නාලිකාව ඔස්සේ ඔබට අලුත් වීඩියෝ ලබා ගන්න subscribe කරලා නිතරම alert එකේ ඉන්න.